හැමෝටම ආයිබෝවන් ඔබේ ජීවිත පැවැත්ම පණගන්වන්න වැඩසටහනට ගොඩක් කාලෙකින් තමයි මනෝවිද්‍යාව සම්බන්ධ ලිපියක් ලියන්නේ. මගේ ලේඛන ලියන දේවල් හරි පෝස්ට් හරි මම පළ කරන දේවල් කිසිම පුද්ගලයෙකුගේ විශ්වාසයන් එක්ක හරි කිසිම පුද්ගලයෙකුගේ පෞරුෂ ලක්ෂණ වලට හරි රිදවන්න මම අදහස් කරන්නේ නැහැ. ඉතින් අපි මේ අද කතා කරන්න යන වැඩසටහන සම්බන්ධ වෙන්නේ මිනිස්සුන්ගේ දුක් වේදනා ගැන. මිනිස්සු දුක් විඳීම පිළිබඳ තැනට නැත්නම් සෆරින් කියන තැනට මිනිස්සු පත් වෙලා තිබෙන්නේ ඇයි? එක පාට දෙතන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒක යටින් තියෙන මූලයන් මොනවද? මොන හේතු බලපාලා තියෙනවද? හැඟීම් සිතිවිලි අපේ දැක්ම කොහොමද දුක් වේදනා බවට පත් වෙන්නේ කියලා තමයි අපි අද කතා කරන්නේ. යටින් තියෙන කාරණා මොනවද කියලා තමයි අද කතා කරන්නේ. හේතු මොනවද කියලා. ඉතින් අපි බලමු මේ විවිධ මූලයන් පිළිබඳ දැනුමක් ලබා ගන්න. මිනිසුන්ගේ ප්‍රාථමික චිත්තවේගීය හැඟීම්, ඒ කියන්නේ emotional feelings, ඒවා හානිකර අවදීන් දක්වා වර්ධනය වන ආකාරය, ඒ ආකාරයට වර්ධනය වෙලා කොහොමද ඒක දුක් වේදනාවක් නැත්නම් දුක්ඛිත තත්වයක් බවට පත් වෙන්නේ කියන එක තමයි මේ කතා කරන්නේ. මානවයාගේ මුල් කාලෙම ඉඳලා මිනිස්සු පැවැත්ම සහ ප්‍රජනනය සඳහා වූ නිශ්චිත අනුවර්තන කාර්යයන් ඉටු කරන්න තමයි ධනාත්මක හරි ඍණාත්මක හරි ඉමෝෂන්ස් වලට බැඳිලා තිබුණේ පැවැත්ම සඳහාම තමයි. එතකොට අපි උදාහරණයක් ගමු. උදාහරණයක් ගත්තම බැඳීමක් ඇති කර ගැනීමට අදාළ හැඟීම් මුල් කාලේ ඉඳලත් මිනිස්සුන්ට තිබුණේ සහකරුවන් සෙවීමට සහ ප්‍රජනනය සඳහා. ඒ කියන්නේ positive emotions. එතකොට බිය වැනි හැඟීම් වුන්ට සටන් කිරීමට හෝ අනුතුරෙන් පලා යාමට බල කළා. කියන්නේ negative emotions. නිෂේධාත්මක හැඟීම්. කොහොම වුණත් අනිකුත් විශේෂයෙන් අනිකුත් සත්තු වගේම මිනිසුන්ටත් මම මේ ඉහත සඳහන් කර බිය වැනි ඍණාත්මක නැඹුරුවක් හැඟීම් කෙරෙහි වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. එතකොට මේක තවත් උදාහරණයක් අරන්නම් අපි බලමු. අද අපි අත්විඳින වේදනාව. එක විදිහේ වේදනාවල් අපි අත්විඳිනවා. negative emotions. නිෂේධාත්මක විදිහට අත්විඳිනවා. ඒ වගේම මේ මොනවාද? පිරිකුල, කෝපය, දුක වැනි දේවල්. ඒවා අප්‍රසන්න තමයි. ඒ වුණාට ඒවා පැවැත්ම සඳහා ඉතා වැදගත් අංගයක් කියලා තමයි අපි සලකන්නේ. ඒවා තර්ජන පිළිබඳව අපව දැනුවත් කරන අතර සතුටට වඩා අපගේ අරමුණට ප්‍රමුඛත්වය දෙමින් ජීවත්ව සිටීමේ අවස්ථා වැඩි කරන ප්‍රතිචාරයක් ඇති කරනවා. මෙම ඍණාත්මක ප්‍රතිපෝෂණ ලූප අපි කියන ෆීඩ්බැක් ලූප්ස් කියලා ඒවට. වර්තමානයේ දකින්න තිබුණ පීඩාකාරී තත්ත්ව, තරඟකාරීත්වය, ඒ වගේම විනාශකාරී ආකාරයෙන් මිනිසු සැසඳීම් වලට බඳුන් කරනවා තමුණුත් අනුන්වත්. එතකොට එමගින් තව තවත් අපේ මේ ඉමෝෂන්ස් කියන එක තවදුරටත් නරක පැත්තට වර්ධනය වෙනවා. එතකොට මෙම පුරාණ රැහැන් නැත්නම් නිෂේධාත්මක හැඟීම් වර්තමාන සමාජ සන්දර්භය තුළ යහපතට වඩා හානියක් තමයි ඉෂ්ට කරන්නේ. ඒවා ආන්තික මට්ටමකට යනවා. ඒ කියන්නේ අපි කියන්නේ එක්ස්ට්‍රීම් ලෙවල් එකකට යනවා. සලකා හරිනකොට මානසික හා ශාරීරික රෝගවලට ගැටලු වලට දායක වෙනවා. එතකොට ප්‍රාථමික සහජ ඍණාත්මක හැඟීම් දෙවනි හැඟීම් දක්වා වර්ධනය වෙනවා. නැත්නම් ද්විතීක හැඟීම් දක්වා වර්ධනය වෙලා අමනාපය, ලැජ්ජාව, ඊර්ෂ්‍යාව, කම්පන වැනි නෙගටිව් ඉමෝෂන්ස් මිනිස්සුන් තුළ වර්ධනය වෙනවා. දෙවනි තලයට ආවමත් ඒවත් සකස් කරන්න නැතුව ඒවත් මග හැරියොත් ඒවා නිෂේධාත්මක හැඟීම් කිහිපයක එකතුවක් බවට පත් වෙනවා. අද කාලයක් තිස්සේ මේකත් ගණන් නොගෙන තව තවත් පැවතුනාම ඒවා උමතු සිතිවිලි බවට පත් වෙලා පරිගැනීමේ මනක්කල්පිත කවචයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ తాවකාලික සතුට සහ පාලනය ලබා දිය හැකි මානසික කුමන්ත්‍රණයක් හැටියට පත් වෙනවා. ඒතර යුක්තිය, තමන්ට වෙච්ච කීර්තිනාමයට වෙච්ච කැලලි කළමනාකරණය කිරීම සඳහා තමන්ට තිබුණ බලය නැතිවීම ගැන ලැජ්ජාව නිසා මේ නිෂේධාත්මක හැඟීම් සමනය කර ගැනීමට එය පරිගැනීමේ ක්‍රියාවකට තුඩු දෙන්නත් පුළුවන්, තුඩු දෙන්නේ නැති වෙන්නත් පුළුවන්. තිබෙන තත්ත්වය ඕනෑම අවස්ථාවක උත්සන්න වෙලා විශාලතා පරතරයක් නැත්නම් මැග්නිටියුඩ් ගැප් එකක් කියන තැනට ප්‍රතිප්‍රහාර චක්‍රයක් ආරම්භ කරන තැනට තවදුරටත් වර්ධනය වුණොත් තත්ත්වය වඩාත් විනාශකාරී විය හැකියි කියලා තමයි කියන්නේ.
එතකොට මේ ආරක්ෂක හැඟීම් නැත්නම් අපි කියන ඩිෆෙන්ස් ඉමෝෂන්ස් කියලා. පරිගැනීම දක්වා සංක්‍රමණය වීම ස්වයංක්‍රීයව වෙන්නේ නැහැ. ඔටෝමැටිකලි වෙන්නේ නැහැ. කාලයක් පුරාවටම සමහර විට මිනිසෙකු උපතේ පටන් මැදිවිය පහු කරගෙන තමන් ජීවිතය කාලයේ අවසාන කාලය වෙනකම්ම මේ තත්වයෙන් ගොඩනගාගෙන යන්න පුළුවන්. පරිගැනීම දක්වා සංක්‍රමණය වෙන්න. එතකොට මේ සමතුලිතතාවය යථා තත්ත්වයට පත් කිරීමේ මානසික අවශ්‍යතාවය මගින් මෙහෙවුණු ලබන ක්‍රියාවලියක් මේක. එය තිත්තකම අපි කියන්නේ ඩිස්ගස්ට් කියලා. ඒ වගේ මමනාපය සමග මිනිස්සෙක් දුක්ඛිත තත්වයටම පත් කරන එමගින් පුද්ගලයාගේ ආත්ම විශ්වාසය නැති වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ජීවිතය අනිකුත් ධනාත්මක අරමුණු අභිලාෂ ඔක්කොම අවහිර කරනවා. මානසික ශාරීරික සෞඛ්‍යයට ඉතා හිතකර බලපෑමුත් වෙනවා. ඉතින් මේක ජීවිත කාලයේ කොයි අවස්ථාවකදී හෝ පුද්ගලයාට වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ පවත්වාගෙන යෑම නිෂේධාත්මක සිතිවිලි. ඉතින් අපි කියන්නේ අර කිනිකන්ද පුපුරනවා කියලා අන්න එහෙම දෙයක් වෙන්න පුළුවන්. අපගේ අභ්‍යන්තර සහ බාහිර තත්ත්වය සහ අපවට ලෝකයේ පිළිබඳ දැක්ම පිළිබඳ වටිනා අවබෝධයක් ලබා දෙන ඕනෑම ආකාරයකින් චිත්තවීගීය බුද්ධිය අපගේ හැඟීම් මෙන්ම අන් අයගේ හැඟීම් හඳුනා ගන්නත් තේරුම් ගැනීමටත් කළමනාකරණය කිරීමටත් පුද්ගලික වර්ධනයට සැලකිය යුතු ලෙස උපකාරී වෙනවා. මනෝවිද්‍යාවේ ඔප්පු කරලා තියෙනවා සංකල්පයක් හැටියට අපගේ හැඟීම් සහ හැසිරීම් අන් අයට අනුකරණය කරන විට අපගේ හැඟීම් බෝ වෙන බවයි. කියන්නේ contagious කියලා. emotions are contagious. emotions බෝ වෙනවා කියලා තමයි අපි කියන්නේ. හැඟීම් බෝ වෙනවා කියලා. ඉතින් හොඳ හෝ නරක හැඟීම් බෝ වෙනවා. ඒ කියන්නේ කණ්ඩායමක් හැටියට කට්ටිය එකතු වෙලා එක්කෙනෙක් වෙනුවෙන් පහර දෙන්න. තමන් ඉලක්ක කරගත් කෙනෙක් වෙනුවෙන් පහර දෙන්න. හෙළමෙන්න පුළුවන් මේ බෝවීම නිසා. නිෂේධාත්මක චිත්ත වේගයන් ගැන. ඒවා පුද්ගලයෙකු සහ ඔවුන්ගේ සමදතාවයට කොහොමද බලපාන්නේ? දුක්ඛිත තත්වයක් දක්වා වර්ධනය වෙන හේතු බොහෝ දෘෂ්ටි කෝණයන්ගෙන් අපිට බලන්න පුළුවන්. පැවැත්ම සඳහා අත්‍යවශ්‍යයෙන්ම ඵලදායී වන ඍණාත්මක අනුවර්තන හැඟීම් විනාශකාරී ගැටලු සහගත හරි ආතති සහගත හරිලය කියලා අපි ලේබල් කරන්නේ අපි ඒවා නියම වේලාවට නිවැරදි ආකාරයෙන් හඳුනාගෙන කළමනාකරණය කිරීමට අපහසු වුණ විටයි කියලා මම කිව්වා. වැරදි ලෙස කළමනාකරණය කළ පාලනය නොකර හෝ නිසි මඟ පෙන්වීමක් උදව් කරන්න කෙනෙක් හිටියේ නැත්තම් තමන් උදව්වට කැමති වුණේ නැත්තම් ඒවා යටපත් වෙලා දිගු කල් පවතිලා සෞඛ්‍යයට අහිතකර ලෙස විනාශකාරී ආකාරයෙන් ඒ පුද්ගලයා තුළින් ප්‍රකාශයට පත් වෙනවා. එක එක විදිහට ප්‍රකාශයට පත් වෙනවා. විහංගයෙන් පිට වෙන්න පුළුවන්, වචන වලින් පිට වෙන්න පුළුවන්. අපි කියනවා ප්ලොටින් කියලා. එක එක විදිහෙන් මනසින් ක්‍රියාත්මක කරවන්න පුළුවන්. තමන්ගේ හැසිරීමෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. එතකොට මේ එක එක ආකාරයෙන් මේ පුද්ගලයා තුළින් ප්‍රකාශ වෙනවා. මේ චිත්තවේගීය සෆකේෂන් කියන එක චිත්තවේගීය දුක්ඛිතභාවය නැත්නම් ඉමෝෂනල් සෆකේෂන් කියන එක පුද්ගලයෙකුගේ ජීවිත කාලය තුළ විවිධ ආකාරයේ ගැටලු වලට තුඩු දෙනවා. ඒ නිසා යටපත් කළනකොට කෝපය උත්සන්න වෙලා කෝපයෙන් පිරුණු ප්‍රතික්‍රියාවක් බවට පත් වෙන්නේ අක්‍රමික අනුවර්තන ප්‍රතිචාරයක්. කාන්සාව ඇන්සයිටි කියන එක මානසික අවපීඩනය ડિප්‍රෙෂන් එක එක විදිහ ශාරීරික ලෙඩ රෝග මිනිස් දුක් වේදනා පිළිබඳ සංචානනය ඒකීය ඒකාකාරී අත්දැකීමක් නෙමෙයි. අපි කියන්නේ ඒකට පර්සෙප්ෂන් කියලා. එතකොට මේ පර්සෙප්ෂන් එක එක විදිහට මිනිසෙකුට බලපාන ක්‍රම වල බීජය තියෙන්න පුළුවන්. එක එක තැන්වල. ඒ කොයි තැන්වලද කියලා අපි කතා කරනවා. ඒක තියෙන්න පුළුවන් පුද්ගලයාගේ මනෝවිද්‍යාත්මක සංදර්භය තුළ root causes නැත්නම් මූලය සමාජ සංදර්භ තුළ තියෙන්න පුළුවන් ජීව විද්‍යාත්මක සංදර්භය තුළ තියෙන්න පුළුවන් ආධ්‍යාත්මික සහ දාර්ශනික විශ්වාසයන්ගේ බලපෑමට ලක් වූ බහුවිධ අත්දැකීමක් හැටියට තියෙන්න පුළුවන් හැම දෘෂ්ටි කෝණයකම එකතුවක් හැටියටත් තියෙන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම නිෂේධාත්මක හැඟීම් මනෝවිද්‍යාත්මක දෘෂ්ටි කෝණයෙන් බලනකොට ගැටලුවක් නෙමෙයි. නමුත් අපි ඒවට මුහුණ දෙන ආකාරයයි ඒවට සම්බන්ධ වන ආකාරය දුක් වේදනා මිනිසෙකුට ඇති කරන්න පුළුවන්. උදාහරණයක්
අපි අරගෙන බලමු. පුද්ගලයෙකුගේ ඉටු නොවූ ආශාවන්. ඒ කියන්නේ unmet desires. පුද්ගලයාගේ වර්ධනයේ ඕනෑම අවස්ථාවක තිබිච්ච ඉටු නොවූ ආශාවල්. ගොඩක් වෙලාවට මේවා පැහැදිලිවම දකින්න ලැබෙන්නේ දරුවාගේ උපතේ සිට. උපතේ සිට තමයි unmet desires ඇති වෙන්නේ. එතකොට ළමා කම්පනය, අපයෝජන හෝ නොසලකා හැරීම හේතුවෙන් පුද්ගලයා වේදනාකාරී මතකයට සම්බන්ධ පුනරාවර්තන ඍණාත්මක චින්තන රටා සහ හැසිරීම් වල සිර වී ඉන්නවා. අපි කියනවා ෆික්ස්ඩ් ඉන් කියලා. ඒ කියන්නේ එතන හිර වෙලා තාම ලොකු කෙනෙක් වුණත් ඉන්නේ පොඩි කාලේ මතකයන් තුල. එතකොට ඒවා හොඳ මතකයන් නරක මතකයන් හෝ කම්බිනේෂන් දෙකේම කලවමක් වෙන්නත් පුළුවන්. නමුත් වැඩි බලපෑම් තියෙන නරක මතකත් පුද්ගලයා හිර වෙලා හිටියොත් ඒ පුද්ගලයා කවදා හෝ මිය යන්නේ ඒ දෙත් සමග. ක්‍රමයෙන් මානසික හා ශාරීරික වේදනාවන්, ඒ වගේම මද්‍රව්‍ය භාවිතයට හුරු වෙන්න පුළුවන්. අධික ලෙස ආහාර ගැනීම, සොයන් හුදකලාව, ඒ කියන්නේ අයිසොලේෂන්. Taman තනියම ඉන්න කොච්චර හරි බලනවා. එතකොට විශ්වාසය පිළිබඳ ගැටලු, කොන්ෆිඩන්ස් එකක් නැහැ. මම නොසුදුසු පුද්ගලයෙක්. මට කිසිවක් කරගන්න බෑ. මට කිසිවෙකුව විශ්වාස කරන්න බෑ. හැමෝම එක වගේ. අතීතයේ සිදු වූ නරක දෙයක් නිසා කාගෙන් හෝ සිදු වූ නරක දෙයක් වල තාම හිර වෙලා ඉන්න හින්දා තමයි ඒ පුද්ගලයා ඒ විදිහට චින්තන රටාවකට, හැසිරීම් රටාවකට, හැඟීම් රටාවකට පැනමිලා සිටින්නේ. ඒ වගේම තමන්ගේ ආත්ම වටිනාකම ප්‍රශ්න කරනවා. මුල් බැසගත් විශ්වාසවලට හිර වෙලා නිසා. එක එක අක්‍රමිකතාවයල් වලට මුහුණ දීමට මඟ පාදනවා. ස්වයංක්‍රීයව ඔටෝමැටිකලි අපිට චිත්ත වේගීය නියාමනය කිරීමේ කුසලතාවයන්ට බලපානවා. ඉමෝෂනල් රෙගියුලේෂන් කියන එක. හොඳ හෝ නරක චිත්ත වේගයන් පාලනය කරන්න බැරි තත්වයට, බැලන්ස් කරන්න බැරි තත්වයට පුද්ගලයා පත් වෙනවා. යථාර්ථය විකෘති කරන අතාර්ථික පශ්චග්‍රාහී චින්තන රටා. අතාර්ථික පශ්චග්‍රාහී කියන්නේ එක පැත්තකට විතරයි බර වෙන්නේ. හොඳ නම් හොඳයි, නරක නම් නරකයි කියන පැත්තටම විතරයි. හොඳයි නරකයි දෙකේම සම්බරතාවයක් තියෙන්න පුළුවන් කියලා හිතන්නේ. සංජානනය විකෘති කිරීම ආමන්ත්‍රණය කරනවා. ඒ හින්දා පර්සෙප්ෂන් එක විකෘති කරනවා. ඒ කියන්නේ සියල්ල හොඳ හෝ නරකයි විතරයි. කළු හරි සුදු හරි විතරයි. ඊට අමතරව වෙන පාටවල් තියෙන්න බෑ. කළු නම් කළු, සුදු නම් සුදු. හොඳ නම් හොඳ, නරක නම් නරක. ওই විදිහට අන්තවල හිර වෙලා ඉන්නවා. මෙම ඍණාත්මක සිතුවිලි රටා ඍණාත්මක හැඟීම් අවස්සනවා. ඒ වගේම නිර්මාණය කරනවා. දුක් විඳීම අවුලවනවා. එම වේලෙම කියන්න පුළුවන් මට මොටිවේෂන් එකක් නැහැ. මට කිසිම දෙයක් එන්ජොයි කරන්න බෑ. කිසිම දෙයක වටිනාකමක් දැනෙන්නේ නැහැ. මට හැඟෙන්නේ සියල්ලම නිෂ්ඵලයි කියලා. මට කිසිවෙකුත් සතුටු කරන්න ඕනේ නැහැ. ඒවා කරලා තේරුමක් නැහැ. මේ ඔක්කොම බොරු වැඩක් කියන තැන්වල ඒ පුද්ගලයා රැඳිලා ඉන්නවා. ෆික්ස්ඩ් වෙලා ඉන්නවා. අන්තවල හිර වෙලා ඉන්නවා. එතකොට ඍණාත්මක නැඹුරුවාවන්ට බලය දීමෙන් මිනිස්සු සුළු කලකිරීමටම තමයි හිත යොමු කරන්නේ. බොහෝ ධනාත්මක අත්දැකීම් සහ ආශිර්වාද එතකොට පේන්නේ නැතිව යනවා. Tamanට ලැබිලා තියෙන හොඳ දේවල් එතකොට යථාර්ථය පිළිබඳ විකෘති අවබෝධයක් මේකෙන් ඇති කරනවා. ඕනෑම දෙයක අන්ත දෙසට සිත යොමු කරන නිසා. එතකොට දැන් අපි බලමු ජීව විද්‍යාත්මක සංජානනය. නැත්තම් අපි කියන්නේ බයොලොජිකල් පර්සෙප්ටිව් එක. අපගේ භෞතික ශරීරය සහ මොළය අපගේ චිත්ත වේගීය තත්වයන් සමග ගැඹුරින් බැඳිලා තියෙනවා. බිය, දුක වැනි තර්ජන වලට මුහුණ දෙනකොට ශරීරය ස්වයංක්‍රීයව හෝමෝන වර්ග නිකුත් කරනවා. මොනවද? ඇඩ්‍රනලින්, කෝටිසෝල් වැනි ආතති හෝමෝන තමයි නිකුත් කරන්නේ. සටන් කිරීමට හෝ පලා යාමට පුද්ගලයා සූදානම් කරන්න තමයි එහෙම කරන්නේ. එතකොට මේ හැඟීම් වැරදි ලෙස කර්මනාකරණය කරොත්, හඳුනා නොගත්තොත් හරි අභියෝගය පහව ගිය පසුත් දිගු කාලයක් ඒ තුල රැඳී සිටීමෙන් එය නිදන්ගත වෙනවා. එතකොට සතුට සඳහා අවශ්‍ය මොළයේ රසායනික ද්‍රව්‍ය නිකුත් වෙන එක අඩු කරනවා. මෙය දිගු කාලයක් පුද්ගලයා තුළ පැවතීමෙන් අධිරුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල්, තෙහෙට්ටුව, ආමාශාබාධ, අපි කියන්නේ ગેස්ට්‍රයිටිස්, බඩේ ඇතිවෙන වෙනත් දරුණු තුවාල ඇති වෙන්න පුළුවන්. මේ සම්ප්‍රේෂණය නොවන මේ රෝග තත්ත්වයන් හේතුවෙන් ස්නායු බලපෑම් රැසකටම මඟ පාදන්න පුළුවන්. ඒ වගේම මානසික සෞඛ්‍ය තත්ත්වයන් පිරිහෙනවා.
ඇතැම් චිත්තවේගීය වෙනස්කම් සමහර චිත්තවේගීය වෙනස්කම් මොලේ වර්ධනයේ රැහැන් වලට අපි කියන නියුරෝ ට්‍රාන්ස්මීටර්ස් කියලා. ඒවා මනෝභාවයේ ආවාද සමග සම්බන්ධ වන සෙරටොනින් සහ ඩොපමීන් වැනි ස්නායු සම්ප්‍රේෂක නියාමනයන්ට බලපෑම් කරන්න පුළුවන් කියලා ඔප්පු වෙලා තියෙනවා. පාරිසරික ඍණ සාධක පරිසරයෙන් හම්බෙන අපිට නරක සාධක තියෙනවානේ ෆැක්ටර්ස් ඒවා පුද්ගලයා කම්පනයට හෝ නිදන්ගත ආතතියට ගොදුරු වීමට බලපෑම් කරනවා. ඒ වගේම චිත්තවේගීය යහ පැවැත්මට හෝ මානසික සෞඛ්‍යයට අදාළ ඇතැම් ජානවල ප්‍රකාශන සක්‍රිය කිරීමට හෝ අක්‍රිය කිරීමට මේවා ඉදිරිපත් වෙනවා. තමන්ගේ දරුවන් දක්වා ඉදිරියට ගෙන යාමට හැකියාවක් තිබෙනවා. දරුවන්ටත් මේවායේ බලපෑම ලැබෙනවා. අපි දාර්ශනික හා ආධ්‍යාත්මික සංජානනය ගැන කතා කරන්න ඕනේ. දැන් අපි කතා කරපු පුද්ගල මනෝවිද්‍යාවයි ජීව විද්‍යාවයි ඉක්මවා ගිහිල්ලා වඩාත් පැවැත්මේ මට්ටමකින් ඇගීමට ලක් කරනවා. උදාහරණයක් අපි ගමු. බෞද්ධ ඉගැන්වීම් වලට අනුව දුක්ඛ කියලා කියන්නේ suffocation සංසාරයට මූලික වන හේතු තුනක්. ඒවා තමයි නොදැනුවත්කම නැත්තම් ignorance කියන එක. බැඳීම attachment අනිත් එක තමයි hatred වෛරය. ඒවා තමයි මූලය මිනිසයාගේ දුකට හේතුව කියන එක. එතකොට නොදැනුවත්කම කියන්නේ මෝහය. යථාර්ථය පිළිබඳ අවබෝධයක් නොමැතිකම හෝ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍යතාවයක් නොමැතිකම. එනම් ව්‍යාජ ආත්ම අභිමානයක් තමන් සතුව තිබීම. ඒ කියන්නේ ඊගෝ මම සහ මාගේය කියන බැඳීම. ප්‍රයිඩ් එකෙන් පුද්ගලයා පිරීලා තියෙනවා. එතකොට මේ පිරිහීමේ දොරටුව විවර වෙලා තියෙනවා. අනිත් බැඳීම් දෙක තමයි රාගය. ඒක පෝෂණය කරනවා අපිට පුද්ගලයන්ගේ ආශාව, දේවල් වලට තියෙන ආශාව, ඒ වගේම භෞතිකව තියෙන දේවල් වලට සියලුම දේවල් වලට තියෙන ආශාව ඇලී සිටීම නිසා කෝපය, ඊර්ෂ්‍යාව, අමනාපය සහ නිරන්තර කරකිරීම වෛරයට හේතු වෙනවා. එය ඍණාත්මක චක්‍රය පවත්වාගෙන අපේ සසර දිගු කරනවා. දාර්ශනික සහ නවයුගයේ සම්ප්‍රදායන් කිහිපයක් උත්සාහ කරන්නේ විඥානීය අඛණ්ඩතාවය. පුද්ගලිකුගේ ආත්මය, කර්ම සලකුණු, මතකයන්, කුසලතා, බිය, භීතිකාව සහ අමනාපය එක් ජීවිතයකින් තවත් ජීවිතයකට ගෙන යනවා කියලා තමයි කියන්නේ. ඇත්ත වශයෙන්ම මෙම කර්ම නීතියේ බලපෑම පරිවර්තනය සඳහා විභව ජීව විද්‍යාත්මක මාර්ගයක් ඇති අතර කෙනෙකුගේ දැන් ගත කරන ජීවිත ඉතිහාසය, අතීත ජීවිතවල අත්දැකීම්, වර්තමාන ඥානමය සහ මනෝවිද්‍යාත්මක භූදර්ශනයට බලපෑම් කිරීමට ඉඩ සලස්වනවා කියලා විශ්වාස කරනවා. එතකොට සමහර පරීක්ෂකයන් උපකල්පනය කරලා තියෙන්නේ කර්ම ප්‍රවණතා හෝ මනෝවිද්‍යාත්මක නැඹුරුතා DNA වල එපිජෙනටික් වෙනස්කම් කිරීම හරහා සම්ප්‍රේෂණය වෙන්න පුළුවන් කියලා. එමගින් ආධ්‍යාත්මික සංකල්ප නවීන ජීව විද්‍යාත්මක අවබෝධය සමග සම්බන්ධ කරන බව. එය සංසන්දනය සඳහා විවෘතයි. අපට ඥානමය උරුමය පාලනය කරගත නොහැකි බවත් එයට ප්‍රතිචාර පාලනය කරගත් පුළුවන් කියලා තේරුම් අරගෙන සතුට වේදනාව කෙරෙහි උදාසීන විය හැකි නම් එයට ප්‍රතිචාර දක්වන්නේ නැත්තම් දුකින් අන්තවලට දුකිනුත් දුකේ අන්තවලට යන්නේ නැතුව සතුටේ අන්තවලට යන්නේ නැතුව ඉන්න පුළුවන් නම් එය දුක් වේදනා කළමනාකරණය කිරීමේ යතුරු බව අවධාරණය කරනවා. කෙනෙකුගේ අතීතයේ හරි වර්තමානයේ හරි ජීවිතේ හැම හිතලා කරන නැත්තම් චේතනාන්විත සිතුවිල්ලක් හිතලා කරන සිතුවිල්ලක් වචනයක් ක්‍රියාවක් හරහා විපාක ලෙස ඇති වෙන්න පුළුවන් දුක් වේදනා දුක් විඳීම. ඉබ්‍රාහිමික ආගම් ප්‍රකාශ කරන්නේ හැටියට වළක්ව ගන්න ඕනේ නරක දෙයක් හැටියට නෙමෙයි, ඒක අවස්ථාවක් හැටියට. ඇදහිල්ලේ පරීක්ෂාවක් හරි ආධ්‍යාත්මික වර්ධනයට සහ ප්‍රඥාව කරා යන දිව්‍ය විනයක් ලෙසයි හඳුන්වලා තියෙන්නේ. එතකොට මේ ඊළඟ සමාජයේ සහ සංස්කෘතික දෘෂ්ටි කෝණය කොයි විදිහටද දුක් විඳීම ගැන මූලයන් දක්වලා තියෙන කියලා. එතකොට හැඟීම් තේරුම් ගැනීමට සහ ඒවට ප්‍රතිචාර දැක්වීමට රාමුවක් අපේන
දෙයක් හැටියට තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. අපි නිදසුනක් අරගෙන බලමු. ගොඩක් සංස්කෘතීන් වල මානසික සෞඛ්‍ය ගැටලු අඩුවක් හැටියට දකින්නේ අපකීර්තියක් හැටියට දකින්නේ ලැජ්ජාවක් හැටියට දකින්නේ දැන් පවුලක් ගත්තොත් පවුලේ කවුරු හරි මානසික රෝගී කෙනෙක් ඉන්නවා නම් ඒක සමාජයෙන් හංගනවා ලැජ්ජයි කියන්නේ. එතකොට ඒ සමාජයට කැලලක් මුණ දෙන්න බෑ කියන හැඟීමක් තියෙනවා. ඒවා දුර්වලතාවයේ හෝ සදාචාරාත්මක අසාර්ථකත්වයේ ලකුණක් ලෙස තමයි සලකන්නේ. ඒ මගින් මිනිසුන් උපකාර පතන එක අධෛර්යමත් කරනවා. උපකාර සොයාගන්න එක අධෛර්යමත් කරනවා. ඒවා ඔවුන්ගේ හැඟීම් සහ අභ්‍යන්තර ගැටුම් යටපත් කරමින් තනියම ජීවත් වෙන්න. වරදකාරීත්වය ලැජ්ජාව තුළ දුක් විඳින්න බල කරනවා. එතකොට මේ අතීත කම්පන අපයෝජන සහ දෙමව්පියන් දැඩි මතධාරී දෙමව්පියන් ඒ වගේම විවිධ සමාජ අන්තක්‍රියා පවටි කියන එක ඒ කියන්නේ වෙනස්කම් කරන එක ඩිස්ක්‍රිමිනේෂන් ජාති ආගම තමන් ඉපදුන පවුල් පරිසරයට පෙනුම පිළිබඳව මේ හැම දෙයකින්ම කෙනෙක් අවතක්සේරුවට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය සේවාවල අඩුකම. ඒ වගේම තමයි අධ්‍යාපනයක් නොමැතිකම. මේ හැමදේම නිසා ඇතිවෙන ආතති සාධක මිනිසෙකුගේ තීක්ෂණ බුද්ධිය හා නොදැනුවත්කමට දායක වෙනවා. එතකොට එය පාරිසික සාධක ලෙස දිගු කාලීන දුක් විඳීමට හේතු වෙනවා. අපි කියන්නේ කෙනෙක් මදිපුංචිකමකට ලක් වුණොත් මොනවා හරි දෙයකට එනාට ලක් වෙච්ච මදිපුංචිකම තව කෙනෙක්ටත් කරන්න පුළුවන්. ඒක හිම කරන මානසික තත්ත්වයක් කෙනෙකුට ඇති වෙන්නේ තීක්ෂණ බුද්ධිය හා නොදැනුවත්කමේ අඩුවක් තමයි. එතකොට එතන තමයි ඇඩ්‍රස් කරන්න ඕනේ. පුද්ගලයෙකුගේ මානසික ශාරීරික යහපැවැත්මට ඍජුවම මේ දේවල් බලපානවා. සෝෂල් කනෙක්ෂන්ස් වලට කෙලින්ම බලපානවා. එතකොට එමගින් ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය පුරාම තමාට සහ අනික් අයට දුක් වේදනා ඇති වෙනවා. කොහොම වුණත් සාකච්ඡා කරන ලද සියලුම හැඟීම් එකක් ලෙස ක්‍රියාත්මක වෙන්නේ ඒවා එකිනෙකා පෝෂණය කරනවා. එක හැඟීමක් තව හැඟීමක් පෝෂණය කරනවා. වේදනාකාරී තත්ත්වය ශක්තිමත් කරන්න චක්‍රයක් ලෙස ක්‍රියා කරලා වේදනාව පුද්ගලයාගේ උග්‍ර කරනවා. අපි උදාහරණයක් ගමු මේ චක්‍රයක් වෙන්නේ කොහොමද කියලා. ඊර්ෂ්‍යාව කෙනෙකුට තියෙනවා. එතකොට එය තමන්ගේ ස්වයං විවේචනයට මඟ පාදනවා. කෙනෙකුට තිබෙන ඊර්ෂ්‍යාව ඉමෝෂන් එක ස්වයං විවේචන තත්ත්වයක් වෙනකන් වැඩි වෙනවා. එතකොට ඒ ස්වයං විවේචන තත්ත්වය හුදකලාවක් බවට පුද්ගලයාට පත් වෙනවා. කියන්නේ අයිසොලේෂන් කියන එකට පත් වෙනවා. එතකොට ඒ හුදකලා තත්ත්වය තමන් අනාරක්ෂිත කියන එක ගැඹුරු කරනවා. isolation deepens to insecurity කියන දේ සිද්ධ වෙනවා. එතකොට මේ insecurity නැවතත් චක්‍රයක් හැටියට තවත් දෙයකට එකතු වෙනවා. එහෙම තමයි මේ දුක්ඛ චක්‍රය ඇති වෙන්නේ. එතකොට මේ දුක්ඛ චක්‍රය බිඳ දැමීම කියන්නේ අපගේ මානසික ජීව විද්‍යාත්මක ඒ වගේම ආධ්‍යාත්මික සමාජ මූලයන්ට ආමන්ත්‍රණය කරන එකයි. ඇඩ්‍රස් කරන එකයි. මෙම ක්‍රියාවලිය තනි ක්‍රියාවක් නෙමෙයි. අපි අපේ හැඟීම් වලට ප්‍රතිචාර දක්වන ආකාරය සහ ඒවා සමග අපි සම්බන්ධ වන ආකාරය වෙනස් කිරීමට සවිඥානිකව, ඒ කියන්නේ කොන්ෂස් මයින්ඩ් එකකින් සිහි කල්පනාවෙන් ගන්න ඕන තිරසාර උත්සාහයක්. විශේෂයෙන්ම නිදාන්ගත චිත්තවේගීය වේදනාව වැනි නිෂේධාත්මක හැඟීම්. අපි කියන්නේ ක්‍රොනික් ඩිස්ට්‍රෙස්. ඒ කෙනාගේ හැඟීම් සිතුවිලි ලෝකයේ පිළිබඳ ඇතිවන සංජානනය අර්ථකථනය කරන්නේත් නැත්නම් පර්සෙප්ෂන් එක අර්ථකථනය කරන්නේත් ඒ දෘෂ්ටි කෝණයෙන්මයි. උදාහරණයක් අපි ගමු. අනිත් අයගේ ජයග්‍රහණ, ජීවිතයේ සාර්ථක තත්වයන්, හැකියාවන් කෙරෙහි ඔබට ඊර්ෂ්‍යා සහගත හැඟීමක් ඇතිවන බව හඳුනාගත්තොත් බාහිර සංසන්දනයන් දෙස බලන්න එපා. ඒ දෙස නොබලා තමන් දෙස බලන්න. තමන්ගේ අභ්‍යන්තර වටිනාකම් කෙරෙහි අවධානය යොමු කරන්න. එතකොට ස්වයං වටිනාකමක් වර්ධනය කරගන්න ඕනි කියන එක පුද්ගලයාට තේරුම් යනවා.
ඒ කියන්නේ අපගේ සියලුම හැඟීම් බාහිර වූ අභ්‍යන්තර සිදුවීම් මගින් අවුලු වනවා. මටත් මේක වුණා නම් තිබුණා නම් හොඳයි කියන එක ඇති වෙන්නේ. ඒ නිසා එහෙම හිතන හැම විටම අපි දැනගන්න ඕනේ අපි තුලට එබිලා බලන්න. මම සම්පූර්ණ කෙනෙක්ද? ඇයි මම එහෙම හිතන්න ඕනි? අනිත් කෙනාට තියෙන හැම හැකියාවක්ම මට තිබිය යුතුද? මට මගේම දේවල් තියෙන්න බැරිද? ඇයි මම ඊර්ෂ්‍යා කරන්න ඕනේ? ඇයි මම තරඟ කරන්න ඕනේ කියලා තමන් තුළටම විමසලා බලන්න හැකියාවක් පුද්ගලයෙකුට තියෙන්න ඕනේ. ඇත්තටම මේක එන්නේත් අධ්‍යාපනය දැනුවත්භාවය තුලින්ම තමයි. තේරුම් ගැනීමට හැකියාවක් නැත්නම් අඛණ්ඩව අරගලයක යෙදෙන්න එපා කියලා තමයි තියෙන්නේ. එතකොට ඒකට අපිට උදව් කරගන්න පුළුවන් මානසික සෞඛ්‍ය වෘත්තිය පිළිබඳ සුදුසුකම් ලත් අයගේ සහාය ලබා ගන්න පුළුවන්. ලබාගෙන මඟ පෙන්වීම ලබා ගන්න පුළුවන්. දුක් වේදනාවෙන් මිදීමට අවශ්‍ය නම් කෙසේ වෙතත් සුව කිරීම නැත්තම් හීලින් ප්‍රොසෙස් එක කියන එක ආරම්භ වෙන්නේ අපි ජජ් කර නැත්තම් විනිශ්චය කර නැත්තම් ක්‍රිටිසයිස් කර විවේචන කර ඉන්නේ නැතුව අවංකව අපිට ගැටලුව පිළිගැනීම සහ ඇඩැප්ටිව් thoughts හිතන සිතිවිලි නරක සිතිවිලි මගහැර ගන්න උදව් කරනවා. ඒ වගේම අපිට වර්තමාන මොහොතේ ජීවත් වෙන්න අවධානය යොමු කරන්න නව ධනාත්මක චින්තන රටා සහ මඟ පෙන්වීම ඇති කරනවා. ඒව ඇති වෙන්නේ කැපවීම තුලින්මයි. ඒ අනුව අනුවර්තනයන්ට මුහුණ දීමේ උපාය මාර්ග සංවර්ධනය කරගන්න පුද්ගලයාට පුළුවන් වෙනවා. ලොජිකලි පිළිගන්න ඕනේ. ලෙම්ම හිතලා පිළිගන්න ඕනේ මෙහෙම ප්‍රශ්නයක් මට තියෙනවා කියලා. ඒකයි කියන්නේ රැඩිකල් කියලා. ඩීප්ලි හිතන්න කියලා. එතකොට තමන් තුළටම එබිලා බලලා ගැඹුරු පරාවර්තනයක් කරන්න ඕනේ. ඒ වගේම කිසිවක් බලාපොරොත්තු නොවි අනිත් අයට තමන්ට පුළුවන් විදියට උපකාර කරන්න ඕනේ. කරුණාව, දයාව සහ කෘතඥතාව. ඒ කියන්නේ ග්‍රේට්ෆුල් වෙන්න ඕනේ. ස්තුතිවන්තභාවය ඇති වෙන්න ඕනේ. ත්‍යාගශීලී බව ඇති කරගන්න ඕනේ. ක්‍රියාශීලීව මේවා ක්‍රියාවට නංවන්න ඕනේ. එතකොට අතීතයට සම්බන්ධ අමනාපකම් හෝ අමනාපකම් ඇති කරගත් දේවල් වලට සමාව දෙන්න ඕනේ කැපවීමෙන්. එතකොට මේ දේවල් තුලින් Tamanට පුළුවන් චින්තන රටාව වෙනස් කරගෙන හැසිරීම රටාව වෙනස් කරගන්න. පරම්පරාවෙන් එන කම්පන වලිනුත් මිනිස්සු දුක් වේදනාවල් විඳිනවා. කොයි ආකාරයේ හේතුවකින් ඇති වුණු දුක් වේදනාවක් වුණත් මතකයට එන අභියෝගාත්මක නිෂේධාත්මක චින්තන රටා කැමැත්තෙන් සුව වෙනවා. අපි ඒක පිළිගන්න ඕනේ. කැමැත්ත ඇතිවීම තුළින් මේ ඕනෑම විදියකින් ඇතිවෙන සිතිවිලි ධාරාවල්, හැඟීම් ධාරාවල් මනුස්සයාගේ හැසිරීම් වෙනස් කරගන්න පුළුවන්. වර්තමාන මොහොතේ ජීවත් වීමේදී සංජානනය සහ සැබෑ සතුට අත්විඳීමට අපගේ අභිප්‍රේරණය වැඩි දියුණු කරන ස්වයං වටිනාකම් කෙරෙහිම අවධානය යොමු කරන්න ඕනේ. ඒකින් තමයි අපිට ප්‍රයෝජනයක් ලැබෙන්නේ. අපි තුලම තියෙන වටිනාකම් දෙස විතරක් බලන්න ඕනේ. අපි අපේ ජීවිත කාලය පුරාම විවිධාකාර ධනාත්මක සහ නිෂේධාත්මක, ඒ කියන්නේ පොසිටිව් නෙගටිව් දෙකම අත්විඳිනවා. ඒ වගේම පරිණාමය වෙනවා. අපි මේ ට්‍රාන්ස්ෆෝමේෂන් එකක් වෙන්නේ. දවස දවස මිනිස්සු හැඟීම් වලින් වෙනස් වෙනවා. රෙවලූෂන් බවට පත් වෙලා තියෙනවා. අපි අනපේක්ෂිත විදිහට අපේ ජීවිතේ හැරීම් සිද්ධ වෙනවා. එහෙම වුණත් අපි අර්ථයක් සොයාගන්න උත්සාහ කරමු. ඇත්තටම වැදගත් දේ පිළිඹු කරන සංජානනයකින් ලෝකයට මුහුණ දෙන්න. එහෙනම් අපි ලබන වැඩසටහනකින් හමු වෙමු. ඔබ සැමට යහපතක්ම වේවා.